ඔබත් මහමෙවුනාවට ගියාද? ඇත්තටම මහමෙවුනාව හැදුනේ කොහොමද? ඇයි අපිට මහමෙවුනාව මේ තරම් වටින්නේ? ඔයා කැමතිද ඒ විස්තර දැනගන්න? අපි හැමෝම ජීවිතේ එක වතාවක් හරි අනුරාධපුරේ ගිහින් ඇති. රුවන්වැලි සෑය වඳින්න යන පාරේ තියෙන ඒ නිස්කලංක හරිත උයන මැදින් ඇවිදගෙන යද්දී ඔබ මොහොතකට හරි හිතුවද අතීතයේ මොන්න තරම් ලස්සනට මේ උයන තියෙන්නේ නැතිද කියලා? කොයිතරම්නම් භික්ෂූන් වහන්සේලා මේ භූමියේදී රහත්භාවයට පත් වෙන්නේ නැතිද? අපි ඉගෙන ගනිපු අතීතය ටිකක් මතක් කරලා බලමුද? මහමෙවුනාව. මහාමේඝ වනාන්තරය කියලාත් කියනවා. ඇයි මහාමේඝ වනාන්තරය කියන්නේ? දෙවන පෑතිස් රජතුමාගේ පියා මුටසිව රජතුමා. මුටසිව රජතුමාගේ රාජකීයයන්ගේ විනෝදය සඳහා තමයි මේ උයන ඉදි කරලා තියෙන්නේ. ඉදි කළ දවසේම කඩා හැරුණු මහා වරුසාවක් නිසා මහාමේඝ වනාන්තරය වුණා. මේ වනාන්තරය ඇතුලේ හරි නිශ්ශබ්දයි. පොකුණු, තුරුවදුළු, නිස්කලංක බව භික්ෂුන් වහන්සේලාට ඊටාම සුදුසු වාසස්ථානයක් වුණා. ඉතින් දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු හිමියන්ට රන් කෙණ්ඩියකින් අත්පැන්වත් කරලා මහමෙවුනාව පූජා කරා. මේ පැන්වත් කරද්දී පැන් පතිත වෙලා මහ පොළොවේ ස්ථාන 8ක් කම්පා වුණා. මිහිඳු හාමුදුරුවෝ ඉසින ලද මල් පතිත වෙලා ස්ථාන 7ක් කම්පා වුණා. ඒ ස්ථානවල තමා ශ්‍රී මහ බෝධිය, ලෝවා මහපාය, දානශාලාව වගේ ස්ථාන බිහි වුණේ. ලංකාවේ මුල්ම විහාරය වුණ මහා විහාරයේදී උනේ මේ මහමෙවුනා උයනේ. ඉතින් පසු කාලයේදී මහමෙවුනාව මහා විහාරය බවට පත් වුණා. අපි ඊළඟ වීඩියෝ එකෙන් මහා විහාරය ගැන කතා කරමු. එකතු වන්න අපේ රටේ ඉතිහාසය ගැන අපි මතක් කරගමු.